2025 එළවලු පේපර් එකේ 6 වෙනි ස්ටේජ් එක බලමු. ඒකේ මුලින්ම ඒ කොටස ඒකේ තියෙනවා සෙල්සියස් 25 දී 2 NO ධන Cl2 ගෑස් හැදෙනවලු මෙන්න මේ 2 NO Cl. මෙන්න මේ ප්‍රතික්‍රියාව සලකන්න. හරිද? කියනවා සෙල්සියස් 25 දී ඉහත ප්‍රතික්‍රියාව සඳහා සිදු කරන ලද ආරම්භක වේග පරීක්ෂණයේ ප්‍රතිඵල පහත දක්වා ඇත. ඔයාලට වගකීම් දීලා තියෙනවානේ ඒ සාන්ද්‍රණත් එක්ක Cl2 හැදීමේ Cl2 වැයවීමේ ශීඝ්‍රතාවය දීලා තියෙනවා. හරිද? ඒගොල්ලෝ කියනවා NO ගෑස් වල සාන්ද්‍රණයේ නෝට් එකක් දීලා තියෙනනේ. නෝට් සහ Cl2 ගෑස් සාන්ද්‍රණයේ නෝට් යනු පිළිවෙලින් NO ගෑස් හා Cl2 ගෑස් හි ආරම්භක සාන්ද්‍රණලු. හරිද? ඒ කියන්නේ ඔය වගේ දීලා තියෙනවනේ. මොනවද? NO ගෑස්ලයි Cl2 ගෑස්ලයි ආරම්භක සාන්ද්‍රණ දීලා තියෙනවා. එතකොට තුන්වෙනි එහා පැත්තේ අනුරු තීරය දීලා තියෙනවා Cl2 වැය වන ශීඝ්‍රතාවය. මුලින්ම අහන ප්‍රශ්නේ ප්‍රෝමිලකන් එක්කද ප්‍රතික්‍රියාව සඳහා සමීකරණයේ දැක්වෙන එක් විශේෂයට අනුබද්ධව ප්‍රතික්‍රියාවේ වේගය සඳහා ප්‍රකාශන ලියන්න. හරි. සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියාවේ වේගය සඳහා ප්‍රකාශන ලියද්දී අපිට මේක දැක්කහම ප්‍රකාශන තුනක් ලියන්න පුළුවන් නේද? සාමාන්‍යයෙන් අපි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියන්නේ මොකද්ද? අපි කියනවා එක්ක ඒකීය කාලයකදී ඵල සාන්ද්‍රණය සිදුවන වැඩිවීමනේ. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් ඒකීය කාලයකදී ප්‍රතික්‍රියක සාන්ද්‍රණය සිද්ධ වෙන අඩුවීම කියලානේ. එය විදි දෙකටම අපිට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අර්ථ දක්වන්න පුළුවන් නේ. අපි නිකමට හිතමුකෝ මෙන්න මෙහෙම. මම නිකමට ගන්නම් නිකම් මෙයාගේ ආරම්භයේ 0.8ක් වගේ තියෙනවා කියලා ගන්නම් මම. හරිද? මම මෙයාගේ ගන්නවා 0.2ක් වගේ මම ගන්නවා. හරිද? නිකමට මම ගන්නවා මෙයාගෙන් 0.1ක් ප්‍රතික්‍රියා වෙනවා කියලා. එහෙම වුණා නම් මෙයාගෙන් 0.2ක් ප්‍රතික්‍රියා වෙන්න ඕනේ නේද? මේ මෙයාගේ ස්ටොයිකියෝමෙට්‍රික අනුපාතය කීයද? 1:2යි. එහෙනම් මෙයාගේ එකක් වැය වෙද්දි මෙයාගේ දෙකක් වැය වෙලා මෙයාගේ දෙකක් හැදෙන්න ඕනේ නේ. එහෙනම් මෙයාගේ 0.1ක් වැය වෙද්දි මෙයාගේ 0.2ක් වැය වෙලා මෙයාගේ හැදෙන්න ඕනේ කොච්චරද? 0.2. ආරම්භයේදී මෙයා නෑ කියලා මම හිතනවා. දැන් බලන්න. දැන් ඊගාවට ඉතිරි වෙලා තියෙන පවුල දාන කොච්චරද? මෙතන 0.6යි. මෙතන 0.1යි. මෙතන හැදෙලා තියෙනවා 0.2ක්. නේ? දැන් සාමාන්‍යයෙන් අපි සාන්ද්‍රණ වෙනසක් ගන්න කොහොමද? අවසාන සාන්ද්‍රණේ අඩු කරන්න ඕනේ ආරම්භක සාන්ද්‍රණය. නේද? හරි. සාමාන්‍යයෙන් මම ගන්න මෙතන මේගොල්ලෝ ඉන්නේ ධන ඩෙසිමීටර එකක පරිමාවක කියලා. හරිද? ධන ඩෙසිමීටර එකක පරිමාවක නම් මෙයාලගේ සාන්ද්‍රණය වදිරපත් කරන්න තියෙනවා. එකෙන් බෙදුවා නම් හරිනේ කෙලින්ම මේ වෙන දිනවලත් මෙයාලගේ සාන්ද්‍රණ පදනේ. ඒ කියන්නේ මෙයා 0.6යි 0.1යි මෙයා 0.2යි. ඉතිරි වෙලා ගිය අරයාගේ හැදෙලා තියෙන සාන්ද්‍රණ තමයි ඒක. හරි. එහෙම බලද්දී සාන්ද්‍රණ වෙනස මෙයාගේ සාන්ද්‍රණ වෙනස ගන්නේ කොහොමද? අවසානයේ කීයද? 0.6. ඒකෙන් මම අඩු කරන්න ඕනේ ආරම්භයේ තිබ්බේ කොච්චරද? 0.8 නේද? එයි මෙයාගේ 0.2යි ප්‍රතික්‍රියාවලා තියෙන 0.2යි නේද? හරි නේද මේ? දැන් අවසානයේදී 0.6යි ආරම්භයේදී තියෙන 0.8. මෙහෙම මේක ගත්තාම එන්නේ කොච්චරද? 0.2 හැබැයි ඍණ නේද? මේ ඍණ පදයක් නේද අපිට තියෙන්නේ. මෙන්න මේ මේකට ඍණ පදයක් නෙන්නේ. එහෙම ඍණ පදයක් එන්නේ ඇයි? මෙයා ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී මෙන්න මේගොල්ලෝ NO වල Cl2 වල කියන ප්‍රතික්‍රියාව නේද? ඒගොල්ලෝ වැය වෙනවනේ. ඒගොල්ලෝ වැය වෙන හින්දා මෙතන එන්නේ මොකද? ඍණ. ඒතකොට මෙයාගේ ඉස්සරහට ඍණක් එන්නේ ඒකයි. මෙයාලා වැය වෙන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. හැබැයි මෙතන එහෙම නෑ. මෙතන බලන්න. අවසානයේ 0.2යි. ආරම්භයේදී කියද නෑ. එතකොට මෙයාගේ සාන්ද්‍රණ වෙනස කොච්චරද? 0.2යි. මෙයා ධන. හරිනේ? මෙයා හැදිලා. එතකොට මෙයා ධනයි. ඔන්න බලන්න. හරිද? දැන් මම යන්නේ ප්‍රකාශන තුනක් ගන්න කිව්වනේ මට නේ. හරි. ප්‍රකාශන ලියද්දී සාමාන්‍යයෙන් අපි ඔයාලා
තියරි ඉගෙන ගන්න තියෙන්නේ. ප්‍රකාශනයේදී අපි මොකද ලේසියට කරන්නේ? කෙලින්ම මෙන්න මේ මෙයාලගේ ඉස්සරහ තියෙන ස්ටොයිකියෝමෙට්‍රික් සම්පූර්ණක එකියට පදයක් විදියට ලියන්නේ නැද්ද? එහෙම නේද ලියන්නේ? එහෙනම් කොහොමද? එන්නෝට සාපේක්ෂව කොහොමද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ලියන්න ඕන? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ලියනවා කොහොමද ලියන්නේ ඕනිවා? එන්නෝට සාපේක්ෂව ලියනවා මේ සාන්ද්‍රණ වෙනස ඒකීය කාලයකදී ප්‍රතික්‍රියාවක සාන්ද්‍රණය සිද්ධ වෙන අඩුවීමනේ. ඒ කියන්නේ සාන්ද්‍රණ වෙනසක් නේද? එහෙනම් මේ ඩෙල්ටා NO gas බෙදීම ඩෙල්ටා T ඒකීය කාලයකදී සාන්ද්‍රණ වෙනස. දැන් මම මොකද කිව්වේ? මම කිව්වා මෙන්න මේ ස්ටොයිකියෝමෙට්‍රික් සම්බන්ධක එකයට පදයක් විදියට තමයි ලියන්න ඕනේ කියලා. එන්නෝට බලන්න. එන්නෝ ගාව තියෙන්නේ කීයද? 2. එහෙනම් මම මෙයාගේ ඉස්සරහින් ලියන්න ඕනේ කීයද? 1 බෙදීම 2. එකයට පදයක් විදියට ලියන්නේ. ඔයාලා තියෙන්නේ අපි ලේසියට කියනවානේ මේක කෙලින්ම මේ විදියට ලියන්නේ කියලා. ඔබ නැත්නම් ගන්න ඔප්පු කරන්න පුළුවන්. දැන් මම මේ සේරුම් සාකච්ඡා කරන්නකේ ඔයාලා ලේසියෙන් මතක තියාගන්න සාමාන්‍ය ශීඝ්‍රතාව සහ ප්‍රකාශන ලියන්න කරලා තියෙන්නේ මොකද? මෙන්න මේ මේගොල්ලෝගේ තියෙන ස්ටොයිකියෝමෙට්‍රික් සම්බන්ධක එකයට පදයක් විදිහට අර වගේ ලියලා ප්‍රකාශන තුන ගන්න තියෙනවා. හැබැයි බලන්න මේ NO කියන්නේ ප්‍රතික්‍රියකයක්. මම පෙන්නලා දුන්නා නේද ඔයාලට මෙතන එක ඍණ කියලා. ඍණ එක නැති කරන්න මොකද කරන්න ඕනේ? මෙතනට ඍණක් දාන්න ඕනේ. මොකද? මෙතනට ඍණක් දාලා තමයි ලියන්න ඕනේ. හරි නේද? මේ බලන්නකො. මෙතන සාන්ද්‍රණ වෙනසක් තියෙන්නේ. මෙතන අගයට එන්නේ ඍණ එකක් නේද? එතකොට මේ ඍණයි ගුණුනහම කීයේ? ධනනේ. ඒක ධන එක හදාගන්න තමයි අපි මෙතනට ඍණක් දාලා ලියන්නේ. ඒක ඔයා එකපාරට ඔයා ගන්නවා මතක තියාගන්න ප්‍රතික්‍රියකට බෑ වෙනවා. එහෙනම් මෙයාට ඉස්සරහට ඍණ දාලා තමයි අර විදියට ප්‍රකාශනය ලියන්න ඕනේ. ඒ විදිහට බලද්දී Cl2 එක කොහොමද Cl2 වලින් ශීඝ්‍රතාවය ලියන්නේ කියලා? කොහොමද Cl2 වලින් ලියන්නේ? බලන්න එයාගේ ස්ටොයිකියෝමෙට්‍රික් සම්බන්ධකේ එකයි. එකයට එකයි කියන්නේ එකමනේ. එයා වැය වෙනෝනේ. එහෙනම් ඍණ ඩෙල්ටා Cl2 gas බෙදීම ඩෙල්ටා T. ඔන්න ඒ විදිහට. බලන්න කොච්චර ලේසිද? ඊගාවට NOCl එයාගේ ස්පෙලින් කොහොමද ලියන්නේ? එයා කවුද මේ? ඵලයක්. එයා හැදෙනවා. එයාට ආයෙ ඍණක් දාන්න ඕනද? නෑ නේ. එයාට කෙලින් වෙන්නේ ධනාගයක් නේ. එහෙනම් කෙලින් මොකද කරන්නේ? දෙක කියන්නේ මම කිව්වා එකයට පදයක් විදිහට ලියන්න ඕනේ. එහෙනම් භාග්‍යවතාව ඩෙල්ටා NOCl gas බෙදීම ඩෙල්ටා T. හොඳට මතක තියාගන්න ඕනි මේව ලියද්දී භෞතික අවස්ථා අනිවාර්යයි. භෞතික අවස්ථා නැත්නම් මේ ප්‍රකාශන වලට ලකුණු හම්බ වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයා මේ භෞතික අවස්ථා දක්වන්නම ඕනේ. හරිද? එතකොට පළවෙනි එකේ උත්තරේ මොකද? මෙන්න මේක. ක්‍රෝමිලක්කම් එකට උත්තරේ මෙන්න මේක. ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශන තුන තමයි මෙන්න මේ තුන. ඒකේ ක්‍රෝමිලක්කම් දෙක බලන්න. NO ගෑස්ට හා Cl2 ගෑස්ට සාපේක්ෂව ප්‍රතික්‍රියාවෙහි පෙළ පිළිවෙලින් A හා B සහ වේග නියතය K වේ. ප්‍රතික්‍රියාව සඳහා වේග ප්‍රකාශනය එහෙමත් නැත්නම් නියමය ලියන්න ඕනේ. කොහොමද ලියන්නේ? ඔයාලා දන්නවනේ මොකද? R සමානයි K වතාවක් NO ගෑස් වල සාන්ද්‍රණය එයාට සාපේක්ෂව පෙළ A කියලා ගන්නලු. A ඊළඟට Cl2 ගෑස්ට සාපේක්ෂව පෙළ කීයද? B කියලා ගන්නලු. මෙන්න මේක තමයි වේග ප්‍රකාශනය. R සමානයි K වතාවක් NO ගෑස් වල සාන්ද්‍රණය A වෙනි A Cl2 ගෑස් වල සාන්ද්‍රණය P වෙනි බලය. මේ AB කියන්නේ මේ දෙක සාපේක්ෂව පෙළ. ඔන්න දෙවෙනි එකට ක්‍රෝමිලක්කම් දෙකකට උත්තරේ. හරිද? ඊට පස්සේ ක්‍රෝමිලක්කම් තුන. A හා B අගයන් සහ ප්‍රතික්‍රියාවේ සම්පූර්ණ පෙළ ගණනය කරන්න ඕන. බලන්න පෙළ ගණනය කරන්න. ඒ කියන්නේ ඔයාලා සමීකරණ ඇසුරෙන් පෙළ ගණනය කරලා පෙන්වන්න ඕන. හරිද?
සාමාන්‍යයෙන් MCQ එකක් වගේ එකක් නම් එහෙම කරද්දී නම් සමීකරණ ලියවිය ගණනය කර කර ඉන්න දෙයක් නැහැ. වගුව බැලුවා අපිට කෙලින්ම ගන්නත් පුළුවන්. සමහර අවස්ථාවල බෙදෙන්නේ නැති එකක් තිබ්බොත් ඉතින් අපිට මේ සුළු කරලා ටිකක් ගන්න වෙනවානේ. දැන් මෙතන බලන්නකො මේකේ උනා ඔන්න බලන්න. සාමාන්‍යයෙන් අපි එක්කෙනෙක් දැන් එකපාර දෙන්නගෙන් පෙළ හොයන්න බෑනේ. එහෙම මුලින්ම කරන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් එක්කෙනෙක්ගේ සාන්ද්‍රණය නියතව තියාගන්නවා. එක්කෙනෙක්ගේ සාන්ද්‍රණය දැන් අවස්ථා දෙකකදී දැන් එකම අවස්ථාවේදී ගන්නත් බෑනේ. සාමාන්‍යයෙන් අපි අවස්ථා දෙකක් එකපාර දෙකක් සලකනවානේ අවස්ථා. එතකොට එක්කෙනෙක්ගේ සාන්ද්‍රණය නියතව තියාගෙන අනිත් එක්කෙනාගේ සාන්ද්‍රණය වෙනස් කරලා බලනවා ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ කොහොමද කියලා. එහෙම නෙනේ. එතකොට ඒකනේ අපි කියන්නේ කාගේ හරි සාන්ද්‍රණයක් අපි දුක මෙතන බලමුකෝ. දැන් මෙතන මේ ප්‍රතික්‍රියාව වෙන්නේ මොකද්ද? NO gas දෙකයි NO gas ධන Cl2 gas දෙකයි NOCl gas නේ. හරිද? මේකේ ඔන්න එක වෙලාවක NO gas වල සාන්ද්‍රණය මම නියතව තියාගන්නවා. NO gas වල සාන්ද්‍රණය නියතව තියාගෙන Cl2 වල සාන්ද්‍රණය වෙනස් කරලා බලනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඔහොම බලද්දී NO gas වල සාන්ද්‍රණය නියතව තියෙද්දී Cl2 වල සාන්ද්‍රණය දෙගුණයක් කරාම ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ Cl2 ට සාපේක්ෂව පෙළ කීයද? 0යි. නේ? ඇයි? ඒක දන්නවා ඔයා. මොකද R සමානයි K වතාවක් නිකමට මම ගන්නවා Cl2 gas වල සාන්ද්‍රණය ඒකේ පෙළ කීයද? 0යි. ඕනෙ එකක බිඳුවෙන් බලය කියන්නේ කීයේ? 1යි නේ. එතකොට R සමානයි කෙලින්ම K. නේ? එහෙනම් මේ පෙළ ශූන්‍ය වුණොත් එයාගේ මේ එහෙම පෙළ ශූන්‍ය පෙළ වුණොත් එහෙම එතන ශීඝ්‍රතාවයට සාන්ද්‍රණය බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මේ කෙලින්ම R සමානයි K. K කියන්නේ ශීඝ්‍රතාවය නේද? ඒකම දැන් පවතින උෂ්ණත්වය. නේ? එහෙනම් සාන්ද්‍රණය වෙනස් කරලා අපේ ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ නැහැ. පෙළ ශූන්‍ය නම්. හරිද? එහෙනම් NO වල සාන්ද්‍රණය නියත තියාගෙන Cl2 වල සාන්ද්‍රණය වෙනස් කරද්දී ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ නැත්තම් Cl2 ට සාපේක්ෂව කීයද? 0යි කියලා මම කියනවා. හරිද? ඊට පස්සේ NO වල සාන්ද්‍රණය නියතව තියාගෙන Cl2 වල සාන්ද්‍රණයම දෙගුණ කරනවා. එතකොට ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය දෙගුණ වෙනවා නම් මම කියනවා Cl2 ට සාපේක්ෂව පෙළ 1යි කියලා. ඇයි මම කියන්නේ? මේ බලන්න. R සමානයි K වතාවක් Cl2 gas. මෙයාගේ පළවෙනි බලය. මෙහෙම ගත්තොත් වෙන්නේ මෙයා නියතයක් කියන්නේ එහෙනම් මෙයාගේ සාන්ද්‍රණය දෙගුණ කරද්දී මෙයාගේ ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? දෙගුණ වෙනවා. ඊට පස්සේ මම කියනවා NO වල සාන්ද්‍රණය නියතව තියාගෙන Cl2 වල සාන්ද්‍රණය දෙගුණ කරද්දී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය 4 ගුණයක් කියලා කියනවා. එහෙනම් Cl2 ට සාපේක්ෂව පෙළ කීයද? 2යි. මේ බලන්න. R සමානයි K වතාවක් Cl2 gas වල දෙවෙනි වල. ඒ කියන්නේ Cl2 සාපේක්ෂව පෙළ දෙකක් වුණොත් මෙයාගේ සාන්ද්‍රණය දෙගුණ කරද්දී මේ ඒකේ වර්ගයක් වෙනව නේද? ඒ කියන්නේ ශීඝ්‍රතාවය 4 ගුණයක් වෙනවා. දැන් තේරෙනවනේ පෙළ ගන්න හැටි. දැන් බලන්න එහෙනම් ඔයාලා දැන් මෙතන නම් අපි ගණනය කිරීමකින් පෙන්නන්න ඕනේ. දැන් මෙතන නම් ඔන්න NO වල සාන්ද්‍රණය නියතයි. NO වල සාන්ද්‍රණය නියතව තියාගෙන මේ 1 හා 2 පරීක්ෂණ දෙක සලකලා NO වල සාන්ද්‍රණය අවස්ථා දෙකේදීම නියතයි. මෙතන Cl2 වල සාන්ද්‍රණය මෙතන 0.5යි මෙතන 1යි. ඒ කියන්නේ Cl2 වල සාන්ද්‍රණය දෙගුණ කරනවා. එහෙම කරාම මේ පැත්තේ Cl2 වල ශීඝ්‍රතාවය මොනවාද මේ මෙතන 0.45 එක මෙතන දැන් 3ක් වෙලා. ඒ කියන්නේ 4 ගුණයකින් වැඩි වෙලා. වැඩි වෙලානේ. ඒ කියන්නේ මෙයා දෙගුණ කරද්දී මෙයා 4 ගුණයකින් වැඩි වෙලා කියන්නේ Cl2 ට සාපේක්ෂව පෙළ කීයේ? 2යි. නේ? හැබැයි ඒක අනිත් පැත්ත නිකන් හිතන්න දැන් මෙතන Cl2 වල සාන්ද්‍රණය මේ අවස්ථාව තුනේ කොහෙදවත් නියත වෙන්න තැන් දෙකක් නැහැ නේද? එහෙම වෙලාවක අපිට මේක ඉතින් ගානක් විදිහට හදන්න ඕනේ. එහෙම කරලා තමයි සුදු කරලා ගන්න වෙන්නේ. දැන් මෙතන නම් රචනා ප්‍රශ්නයක් ඉඳලා ඔයා කොහොමද මේක ගණනයකින් තමයි පෙන්වන්න ඕනේ. එහෙම වෙලාවක මොකද කරන්න තියෙන්නේ? මුලින්ම දැන් කියන්නේ AB සාපේක්ෂව පෙළ හොයලා සමස්ත පෙළ හොයන්නේ. මෙච්චරයි කරන්න තියෙන්නේ. හරිම ලේසි. මොකද
මෙන්න මේ අවස්ථා තුනට මේ පරීක්ෂණ තුන කරපු මෙන්න මේ අවස්ථා තුනට ශීඝ්‍රතා මේ ප්‍රකාශන තුන ලියන්න ඕනේ. එහෙනම් මොකද? ඔන්න රෝගී ඉලක්කම් තුන මම කරන්න යන්නේ. කොහොමද ලියන්නේ? ඔයා දන්නවා මේ ගත්තනේ R සමානයි K වතාවක් NO ගෑස් වල A වෙනි බලය CO2 ගෑස් වල B කියලා. එහෙනම් මම ශීඝ්‍රතා ප්‍රකාශන තුනක් ලියා ගන්නවා. කොහොමද? පළවෙනි පරීක්ෂණයට මම ලියනවා එයාගේ ශීඝ්‍රතාවය කොච්චරද? 0.75. මෙතන මම මෙතන ඒකක් මම දාන්න හිතුණාට පේපර් එකේ වලට ඒකක දීලා තියෙනවා. තප්පරයට ධන ඩෙසිමීටරයට මවුල් කියලා ශීඝ්‍රතාවය ඒකක. මතක තියාගන්න ආදේශ කරද්දී මෙතන ඒකක සහිතව ආදේශ කරන්න. මොකද ඒකටත් කාටට ඔයාලට ලකුණු හම්බ වෙනවා. හරිද? එහෙනම් මෙතන මොකද ලියන්නේ මුලින්ම? පළවෙනි පරීක්ෂණ සාකච්ඡාව මම ලියනවා 0.75 මෝල් DMB තුන තප්පරේ R සමානයි K උෂ්ණත්වය සෙල්සියස් 25 ඩිග්‍රී මේ ඔක්කොම කරන්නේ ඒ කියන්නේ K වෙනස් වෙන්නේ නැහැ නේ උෂ්ණත්වය නියතයි කියන්නේ K නියතයි මොකද K කියන්නේ ශීඝ්‍රතා නියතය එයා රඳා පවතින උෂ්ණත්වය මත K වතාවක් NO වල සාන්ද්‍රණය පළවෙනි පරීක්ෂණයේ NO වල සාන්ද්‍රණය කීයද 0.25 මෙයාට සාපේක්ෂව පෙළ කීයේ ඒ කියලා ගන්න කියන්නේ ඊට පස්සේ CO2 වල සාන්ද්‍රණය 0.5යි. මෙයාට සාපේක්ෂව පෙළ B. මතක ඇතුව මේ අනිවාර්යෙන් දාන්න නැහැ ඒකනේ හොයන්න යන්නේ නේ. මේක තමයි මගේ පළවෙනි සමීකරණය. මට මේ දෙකකට ඔය වගේ ප්‍රකාශන දෙකක් කියන්න පුළුවන් නේද තව? එහෙනම් දෙවෙනි එකේ ශීඝ්‍රතාවය කීයේ 3යි. ඒකෙත් KKම තමයි. මොකද සෙල්සියස් 25 තමයි මේ පරීක්ෂණ තුනම කරලා තියෙන්නේ. K වතාවක්. එයාගේ මෙතන 0.2යි 5යි. ඒ වෙල සාන්ද්‍රණය NO වල. එයා CO2 වල වෙන සාන්ද්‍රණය කීයද 1යි. මෙයාට සාපේක්ෂව B. මේක මගේ දෙවෙනි සමීකරණය. හරිද? ඊට පස්සේ මට ලියන්න පුළුවන් තුන්වෙනි එකේ ශීඝ්‍රතාවය කීයද? 24යි. ඒත් කේම තමයි. එයාගේ NO වල සාන්ද්‍රණය 0.5යි. CO2 වල සාන්ද්‍රණය කීයද? 2යි. මේක මගේ තුන්වෙනි සමීකරණය. හරිද? හරි. දැන් මොකද කරන්නේ? මේ සමීකරණ දෙක දෙක අරන් විසඳන්න තියෙන්නේ නේ. මේ බලන්න. දැන් බලන්න මෙතන මේ 1යි 2යි සමීකරණ දෙක ගත්තාම කෙලින්ම මෙන්න මේ පදේ කැපෙනවා නේ. එතකොට කෙලින්ම මෙන්න මෙයයි ඉතුරු වෙන්නේ. දැන් මම ඒක කරලා බලන්න අපි ඒක හොයමු. එකයි දෙකයි ඇසුරු. හරිද? මම දෙක බෙදනවා එකේ. දෙක එකෙන් බෙදුවහම මොකද වෙන්නේ? මේ කැලල කැපිලා යනනේ. ඊට පස්සේ මෙතන ඉතුරු වෙන මේ පැත්තේ 3 බෙදීම 0.7යි 5. සමානයි. එහා පැත්තේ ඉතුරු වෙන්නේ මොකද්ද? 1 බෙදීම 0.5. මේකේ B. දැන් මේකට කියපුවම මෙතන කීයේ 4යි. මේ පැත්තේ දෙකේ B. 4ම කොහොමද දෙකේ බලයක් විදිහට ලියන්නේ? දෙකේ 2 සමානයි දෙකේ B. එහෙනම් B සමානයි කීයද? 2යි. B සමානයි 2යි කියන්නේ මම හොයාගත්තා CO2 ගෑස්ට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ CO2 සාපේක්ෂව කීයද? 2යි.
දැන් බලන්න ඊගාවට තව සමීකරණ දෙකක් ගන්න. ඔයාලා නම් ඊගායේ Cl2 වල සාන්ද්‍රණ පහව කීයද නැත්නම් දිනවද නැහැ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේ B සමාන 2 කියන එක ආදේශ කරලා මෙතන ප්‍රතික්‍රියා දෙකක් අරගෙන ඒක සුළු කරාම ඔයාලට හොයන්න පුළුවන් කවුද? A. මොකද K දෙකේ කැපිලා යනවනේ. එතකොට ඔයාලට ඒක හොයන්න පුළුවන්. A බලමු අපි. ඔයාලට දැන් අපි ඔයාලට B ට සාපේක්ෂව පෙර දෙකයි කියනවා. දැන් මම කිව්වේ ඒක ආදේශ කරලා මෙතනින් කැමති ඒවා සමීකරණ දෙකක් අරගෙන සුළු කරන්න. මම ගන්නවා තුන්වෙනි සමීකරණය දෙවෙනි සමීකරණය. මම බෙදනවා තුන්වෙනි සමීකරණය මම බෙදනවා දෙකෙන්. 3 මම දෙකෙන් බෙදනවා. එතකොට 24 බෙදීම 3 නේ? ඒ කියන්නේ කීයේ? 8යි. 24 බෙදීම 3 කියන්නේ 8යි. එතකොට k දෙකේ කැපිලානේ. එතකොට මෙතන 5 දශම 5 බෙදීම දශම 2.5 කියන්නේ එතන කීයක් එනවද? දෙකක් නේ. මෙතන දෙකයි. දෙකේ a වෙනි පදය. මේ පැත්තේ දෙක බෙදීම කියන්නේ දෙකයිනේ. b සමානයි කීයේ? දෙකයි. ඒ කියන්නේ දෙකේ වර්ගය. ඒ කියන්නේ මෙතන කීයේ? 4 නේ? එහෙම නැත්නම් මම හරි ගන්න දෙකේ b නේ? එයි මේ දෙකේ එකෙන් බෙදුවම දෙකයි ඒකේ b. දැන් දන්නවා මෙතන 8 දෙකේ එකේ b කියන්නේ දෙකයිනේ. එහෙනම් මෙතන කීයේ? 4. මේ කියපුණා කීයේ? දෙකයි. ඒ කියන්නේ දෙක සමානයි දෙකේ a. ඒ කියන්නේ කීයේ? දෙකේ සමානයි දෙකේ a. එහෙනම් a ට සාපේක්ෂව පෙර කීයේ? 1යි. නේ? b ට සාපේක්ෂව පෙර 2යි. a ට සාපේක්ෂව පෙර කීයේ? 1යි. ඔන්න a b ට සාපේක්ෂව පෙරත් හමු ඊට පස්සේ කියන ප්‍රතික්‍රියාවේ සමස්ත පෙළ කීයේ? සමස්ත පෙළ කියන්නේ මේ දෙන්නගේ මේ පෙළවල් දෙකේ එකතුව. එතකොට සමස්ත පෙළ කියන්නේ කීයද? 2 ධන 1 සමානයි 3යි. සමස්ත පෙළ 3යි. ඔන්න රෝම ඉලක්කම් 3ට උත්තරේ ගත්ත විදිය. දැන් අපි බලමු රෝම ඉලක්කම් 4. රෝම ඉලක්කම් 4. සෙල්සියස් 25 දී ප්‍රතික්‍රියාවලින් වේග නියතය ගණනය කරනලු. මොකක්ද මේ ප්‍රකාශනය? R සමානයි K වතාවක් NO ගෑස් වල සාන්ද්‍රණය ඒ සාපේක්ෂව වෙන කීයේ? 1යිනේ. එකයි එතනදී එක ලියන්න ඕනි නෑනේ. වෙනුමත් එකයි එතන නැතත් එකයි. Cl2 ගෑස් වල සාන්ද්‍රණය එයාට සාපේක්ෂව වෙන කීයේ? 2යි. මේක නේද ප්‍රකාශනය වල. එහෙනම් AB පෙළෙනකොට පස්සේ මේක නේද සීඝ්‍රතා ප්‍රකාශනය නේද? දැන් බලන්නකො. මේ අනිවාර්යෙන් මේ වගේ එකේදී අනිවාර්යෙන් මේ භෞතික අවස්ථා අනිවාර්යෙන්ම ලියන්න. නැත්නම් හම්බ වෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? සෙල්සියස් 25. ඒ කියන්නේ මොකද කරන්නේ? මෙන්න මේ K හොයන්න තියෙන්නේ. මේගොල්ලෝ දීලා තියෙනවා. K හොයන්න තියෙන්නේ සෙල්සියස් 25. මේ පරීක්ෂණ තුනම කරේ සෙල්සියස් 25. ඔයාලා මෙතනින් කැමති පරීක්ෂණයක මේගොල්ලෝගේ සාන්ද්‍රණය ගන්න. මම පළවෙනි එකේ ගන්නම්. එහෙම නැත්නම් ඔයාලා කැමති නම් දෙවෙනි එකේ. එහෙම නැත්නම් තුන්වෙනි එකේ. ඔය තුනේ ඕනි එකක අරගෙන මෙන්න මේ නෝවල සාන්ද්‍රණ Cl2 පදවල සාන්ද්‍රණ ආදේශ කරලා එතන ඉස්සරහ සීඝ්‍රතාවය දීලා තියෙනවා. ඒ ආදේශ කරලා කේහෙව එච්චරයි ගන්න තියෙන්නේ. හරි. දැන් බලන්න R මම ගන්න පළවෙනි එකනේ. ඔයාලා දෙවෙනි ගන්න නම් එහෙමයි තුන්වෙනි තුනේ ගන්න නම් ඒක තමයි. මම පළවෙනි එක ගන්න. R වලට පළවෙනි එකේ කීයේ තියෙන්නේ? 0.75යි. නෝඩ් B උඩින් තුන සමානයි K. එන්න වල සාන්ද්‍රණය කීයද? 0.25යි. එයාට සාපේක්ෂව වෙන එකයිනේ. Cl2 වල සාන්ද්‍රණය 0.5යි. මෙයාට සාපේක්ෂව වෙන කීයද? 2යි. මෙහෙම ඒකගත සහිතව ආදේශ කරන්න පුරුදු වෙන්න. මොකද ඒකකයට වෙනම ලකුණු හම්බ වෙනවා. ඒ ඉන්න ඒකගත එකම ආදේශ කරා. ඔය ටික සුදු කරාම
කේවලට උත්තරයක් එනවා කීයේ 12යි ඍණ 2 dm 6 s වෙන එක. මෙන්න මේ උත්තරේ තමයි කේවලට එන්නේ. ඔන්න හතරවෙනි රෝ විලක්කම් හතරට උත්තරේ තමයි මෙන්න මේ. කොච්චර ලේසිද බලන්නනේ. දැන් ලකුණු කීයද? හරිම ලේසි මේ ප්‍රශ්නේ. එකින් එක දිහා ගන්න විතරයි තියෙන්නේ. හරි. බලන්න. ඒකෙම රෝ විලක්කම් 5. රෝ විලක්කම් 5 කියනවා සෙල්සියස් 25 දී NO ගෑස් හා Cl2 ගෑස් කී ආරම්භක සාන්ද්‍රණ පිළිවෙලින් 0.5 සහ 0.1 වන විට Cl2 ගෑස් වැය වන වේගය ගණනය කරන්නලු. හරිද? හරි. මෙතන දැන් වහුවේ කතාව ඉවරයි. දැන් මෙයාලා වෙනම අපිට සාන්ද්‍රණ වලට අගයන් දෙනවා සෙල්සියස් 25 දී. හරි. අපි ඒක බලමු. හරි. බලන්න. ශීඝ්‍රතාවය ගණනය කරන්නලු. බලන්න දැන් ප්‍රකාශනයේ මේක R සමානයි කේවතාවක් NO වල පළවෙනි වලේ Cl2 වල දෙවෙනි බලන්නේ. හරි. දැන් සාන්ද්‍රණ අගයන් දෙනවා. NO වල 0.5යි කියන ගන්නලු. ඊට කලින් මම කියනවා දැන් අපි කලින් කේවල හොයාගත්ත නේද ඊට කලින් පිළිවෙලේ K සමානයි 12යි කියලා ආවනේ. හා K 12යි කියලා ආවා. එතකොට සෙල්සියස් 25ම තමයි මේ පරික්ෂමේ දැන් ඊගාපටසෙන් අහන්නේ සෙල්සියස් 25. ඒ කියන්නේ උෂ්ණත්වය නියතයි කියන්නේ ශීඝ්‍රතා නියතය වෙනස් වෙනවද? නැහැ. උෂ්ණත්වය මත නේද වෙනස් වෙන්නේ. එහෙනම් මෙතන කියවලාගේ කීයේ? 12යි. නේ? එහෙනම් මෙතන කීයද? 12යි. එතන NO වල සාන්ද්‍රණය කීයද? මෙතන ගන්න කියනවා අපිට 0.5යි කියලා. 0.5යි කියලා ගන්නලු. Cl2 වල සාන්ද්‍රණය 0.1යි කියලා ගන්නලු. මේකේ වර්ගයනේ. හා දැන් මෙන්න මේ ප්‍රකාශනය සුළු කරාම හරිද? මෙන්න මේ ප්‍රකාශනය සුළු කරාම ඔයාලට R වලට උත්තරයක් එනවා කීයේ? සුළු කරලා බලන්න හරිද? මේක සුළු කරාම ඔයාලට උත්තරයක් එනවා. මේ මෙතන දොස් වල 5 කීයේ කෙලින්ම 60යි නේ. 60යි කියලා ආයි දශමයක පිටට යන්න ඕනේ නැහැ 6යි. ඊට පස්සේ මෙතන එන්නේ 1 වැඩි 10කට 2 නේ. ඒ කියන්නේ 0.06යි. එතකොට මෙතන උත්තරේ කියන්නේ 0.06යි. මොල් dm ඍණ 3 තප්පර යට. මෙන්න ශීඝ්‍රතාවය. ඒගොල්ලෝ කියන සාන්ද්‍රණ එක බලලා ඒ කියන්නේ ඒගොල්ලෝ කියන සාන්ද්‍රණ වලට ආදේශ කරලා හැදුවම මෙතන ශීඝ්‍රතාවය 0.06. Cl2 සාපේක්ෂව කොහොමද? අපි අර කලින් ප්‍රකාශන තුනක් ලියුවේ. ඒකෙදි මොකද කිව්වේ අපි? Cl2 සාපේක්ෂව අපි ශීඝ්‍රතාවය ප්‍රකාශ කරන්නේ කොහොමද? R සමානයි ඍණ ඩෙල්ටා Cl2 ගෑස් බෙදීම ඩෙල්ටා T නේ. මේකනේ මෙයාගේ ශීඝ්‍රතාවය සඳහා ලියනවා. ඒක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එයාගේ උත්තරේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හරිද? හරි. ඊගාවට ඒකේ රෝම ඉලක්කම් 6 කියනවා සෙල්සියස් 25 දී Cl2 ගෑස් වැයවන වේගද තප්පරයට ගන දෙසිමීටරයට මවුල 4.5 වන විට සෙල්සියස් 25 දී NOCl ගෑස් සෑදෙන වේගය ගණනය කරන්නලු. අයියෝ කොච්චර ලේසිද නේ බලන්න. ඔයාලට මතකද අපි අර ප්‍රකාශන තුනක මුලදී ගත්තේ? ප්‍රකාශන තුන කොහොමද ලියුවේ? ප්‍රකාශන තුනෙන්ම අපි ශීඝ්‍රතාවය සඳහා නේද මේ ප්‍රකාශන තුනම ලියුවේ? දැන් බලන්න මෙතන මම ගත්තා. දැන් මෙතන දීලා තියෙන්නේ මොකද්ද? Cl2 යන ශීඝ්‍රතාවය. හරි.
මම ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය සඳහා ලියුම නේද? මේ දැන් ආයි මම ලියන්න මේක 2 NO gas ධන Cl2 gas 2 NOCl gas. हाँ ओके මම කොහොමද ලිව්වේ? ශීඝ්‍රතාවය ප්‍රකාශන කළා. ශීඝ්‍රතාවය R කියලා ගන්නවා. R සමානයි ඍණ භාගයයි ඩෙල්ටා NO gas බෙදීම ඩෙල්ටා T මේක සමානයි ඍණ ඩෙල්ටා Cl2 gas වල සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T නේ මේක සමානයි භාගය වතාවක් ඩෙල්ටා NOCl gas බෙදීම ඩෙල්ටා T. හරි. දැන් දීලා තියෙන්නේ මොකද්ද? 6 වෙනි එක බලන්න 6 වෙනි එකේ දීලා තියෙන්නේ Cl2 වෑගල වේගය. ඒ කියන්නේ මෙන්න මේ පදේ. මෙන්න මේ පදේ නේ Cl2 වෑගල වේගය කියන්නේ මෙන්න මේක නේද? මෙන්න මේක. මේක දීලා තියෙන කොච්චරද? 4.5ක් කියලා. මේක කොච්චරද? 4.5ක් නේ. 4.5ක් වෙද්දී ඒ උෂ්ණත්වයේදීම මෙන්න මෙයා හැදෙන වේගය. මොකද්ද මේ බලන්නකො. කෙලින්ම ඍණ ඩෙල්ටා Cl2 gas බෙදීම ඩෙල්ටා T. මේක සමාන වෙන්නේ මොකටද? භාග වතාවක් ඩෙල්ටා NOCl gas බෙදීම ඩෙල්ටා T වලටනේ. මේ පදයේ උත්තරේ කීයද? මේ සම්පූර්ණ පදේම මේ අගේ කීයද? දීලා තියෙනවා 4.5යි කියලා. 4.5යි මෝල් dm ඍණ 3 තප්පර යට. එහෙනම් ශීඝ්‍රතාවය කියන්නේ ඒකීය කාලයකට ඵල සාන්ද්‍රණය සිද්ධ වෙන වැඩි වීම. එහෙම නැත්නම් ඒකීය කාලයකට ප්‍රතික්‍රියක සාන්ද්‍රණය සිද්ධ වෙන අඩු වීම නේ. හරි. එහෙනම් මේ බලන්න. මෙතන මෙන්න මේ කැලේ දහන්නේ ඒකීය කාලයකට ඵල සාන්ද්‍රණය සිද්ධ වෙන වැඩි වීම. NOCl වල ශීඝ්‍රතාවය අහන්නේ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? මේක දෙකකින් වැඩි වෙන්න ඕනේ නැද්ද? මෙතන භාගයක් තියෙනවනේ මේ දෙක මෙහෙට එන්න ඕනේ නැද්ද? ඕනේ. ඇයි? මෙන්න මේ කැලේට මගෙන් අහන්නේ. මෙන්න මේ කැලේ අහන්නේ. නැද්ද? ඔව්. සමස්ත මේ ප්‍රතික්‍රියාවේ සමස්ත ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේදී මෙයාගේ භාගය. හරිනේ. ඔන්න බලන්න එක ගන්න කියලා. දැන් මෙතන භාගයනේ. එහෙනම් මේක මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. දෙකේ. ඒක සමානයි ඩෙල්ටා NOCl gas බෙදීම ඩෙල්ටා T. NOCl හැදීමේ ශීඝ්‍රතාවය. මේ දෙක මෙහෙට යන්න බෑනේ. ගුණ වෙන්න ඕනේ. ඒක කීයේ? 4.5 දෙකෙන් වැඩි කරාම 9යි. එහෙනම් මට මෙතනින් එනවා ඩෙල්ටා NOCl gas බෙදීම සමානයි කීයද? 9යි මෝල් dm ඍණ 3 තප්පර යට. හරිනේ. මේ NOCl හැදීමේ ශීඝ්‍රතාවය. හරිනේ. අපෙන් අහන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය නෙමෙයි NOCl හැදීමේ ශීඝ්‍රතාවය. ඒක තමයි මේ. මෙයා ආව 9නේ හරි. ඒ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගැන කොහොමද? මේක තමයි ප්‍රකාශන තුළදී. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියන්නේ හරියට NOCl හැදෙන ශීඝ්‍රතාවයේ භාගයක්. ඒ කියන්නේ කොච්චරද? 4.5 නේ? ඒ කියන්නේ කෙලින්ම Cl2 වෑවල ශීඝ්‍රතාවය නේ? අන්න දැක්කද මේ? ඒක මේ ස්ටොයිකියෝමෙට්‍රික් වලින් ගන්න පුළුවන් කෙලින්ම. මේ බලන්න. මේ එකට මෙතන දෙකයි නේ. ආයි කියන්නේ මෙයා වෑවල ශීඝ්‍රතාවය වගේ දෙගුණයක ශීඝ්‍රතාවයකින් මෙයා හැදෙනවා. බලන්න. වෑවල ශීඝ්‍රතාවය 4.5යි. එකට දෙක නම් 4.5ට 9 නෙවෙයිද? 9යි. එකට දෙකයි නම් 4.5ට 9යි. එහෙනම් NOCl හැදෙන ශීඝ්‍රතාවය කොච්චරද? 9යි. මේ ඒක තමයි මම මෙන්න මේ විදිහට ලියලා ප්‍රකාශනය සුළු වලට එන්නේ. බලන්නනේ කොච්චර ලේසිද? අනේ NOCl හැදෙන ශීඝ්‍රතාවය. හරි. ඒකෝර මේ දෙක මින් උඩ වෙනවා. ඒක මේ ස්ටොයිකියෝමෙට්‍රික් බලනොත් තේරෙනවා. උත්තරේ කීයද එතකොට? ධන ඩෙසිමීටරේ තප්පරයට ධන ඩෙසිමීටරයට මෝල් 9යි. හරි. ඊගාවට 7 වෙනි කොටස. ඔය විලක්කම් 4. සෙල්සියස් 25 දී NO gas හා
Cl2 gas හි ආරම්භක සාන්ද්‍රණ පිළිවෙලින් 0.2 සහ 0.3 වන විට NOCl gas සෑදෙන වේගය ගණනය කරන්නලු. හරිද? NOCl gas හැදෙන වේගය. ඊට කලින් මම හොයාගන්න ඕනේ මොකද? මට NO වලයි Cl2 වලයි සාන්ද්‍රණ දිනන්නේ සෙල්සියස් 25. ඒ කියන්නේ මම කේවල අගයර කලින් හොයාගත්තේ 12යි කියලා. කේත් දන්නවා. දෙවෙනි සාන්ද්‍රණ දන්නවා. හෙලක් කොහොමද හොයාගත්තේ? එතකොට මොකද? මට කෙලින්ම ඒ වෙලාවේ ශීඝ්‍රතාවය හොයන්න පුළුවන්. ඒ වෙලාවේදී ශීඝ්‍රතාවය හොයනවා කියන්නේ මේ බලන්න. ශීඝ්‍රතාවය සමාන වෙන්නේ මොකද? NOCl හැදෙන වේගය ඒකෙන් භාගයකට. නේ? NOCl හැදෙන ශීඝ්‍රතාවය වගේ භාගයක් තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. එහෙම නැත්නම් මට කියන්න පුළුවන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වගේ දෙගුණයක් තමයි NOCl හැදෙන ශීඝ්‍රතාවය. නැද්ද? මේ බලන්න. R සමාන වෙන්නේ මේ භාග්‍යවතාව NOCl gas මේකනේ. එතකොට මේ NOCl හැදෙන ශීඝ්‍රතාවය වගේ භාගයක් තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් කොහොමද? 2R සමානයි දෙකයි NOCl එකකින් දෙන්නේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වගේ දෙගුණයක් තමයි මෙන්න මේ NOCl හැදෙන ශීඝ්‍රතාවය. හරිද? මගෙන් අහන්නේ NOCl හැදෙන ශීඝ්‍රතාවය. එහෙනම් ඔයා මොකද කරන්නේ? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගන්න. ඒක කොහෙද දෙකෙන් වැඩි කරාම NOCl හැදෙන ශීඝ්‍රතාවය එන්නේ නැද්ද? එනවා. එහෙනම් මොකද ශීඝ්‍රතාව ප්‍රකාශනය R සමානයි K වතාවක් NO gas වල පළවෙනි බලය Cl2 gas වල දෙවෙනි බලය. R හොයා ගන්න. K කලින් හොයාගත්තම කීයද? K වලට 12. නේ 12යි NO වල සාන්ද්‍රණය ගන්න කියනවා 0.2යි කියලා. 0.2යි. Cl2 වල සාන්ද්‍රණය ගන්න කියනවා 0.3යි කියලා. මේකේ දෙවෙනි බලයනේ. දැන් ඔය ටික සුළු කරාම R වලට උත්තරයක් එනවා. මේක සුළු කරලා බලන්න ඕනේ. මේක සුළු කරලා දැක්කම R වලට උත්තරයක් එනවා 0.216යි. තත්පරයට ධන ඩෙසිමීටරයට මවුල. කීයදනේ? 0.216. මේ ඇවිල්ලා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. මට හොයන්න කියන්නේ මොකද? NOCl හැදෙන ශීඝ්‍රතාවය. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මම හොයාගත්ත 0.216. එහෙනම් NOCl හැදෙන ශීඝ්‍රතාවය කියන්නේ 2R. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වගේ දෙගුණයක් නේ. එහෙනම් මට ලියන්න පුළුවන්. එහෙම නිසා NOCl සෑදීමේ ශීඝ්‍රතාවය කොච්චරද? මේ වගේ දෙකක් නේ. 0.216 වැඩි කරන්න ඕනේ දෙකේ. ඕක සුළු කරාම උත්තරයක් එනවා 0.432. උත්තරේ කීයේ? 0.432යි තප්පරයට ගන්න ඩෙසිමීටරයට මවුල. මෙන්න NOCl හැදෙන ශීඝ්‍රතාවය. ඔන්න ඒ කොටස ප්‍රශ්න 4ක සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟට තියෙන අපිට B කොටස. 2025 පේපර් එකේ බලන්න 6 වෙනි essay එකේ B කොටස. B කොටස තියෙනවා කොපර් කුඩු නයිට්‍රික් අම්ලය සමග ප්‍රතික්‍රියාවේදී නයිට්‍රජන් සහ ඔක්සිජන් අඩංගු රතු දුඹුරු වායුවක් සෑදේලු. කිව්ව ගමන් දන්නවනේ ඔය කියන්නේ කවුරු ගැනද? NO2 ගැනනේ.
උදාහරණ එන්නෝට තමයි රතු දුඹුරු පාට වායුව උතනින් දෙන. නේ හරි. ඊට පස්සේ කියනවා සෙල්සියස් 33 දී සිදු කරන පරීක්ෂණයකදී සෑදුන වායුව ඝන සෙන්ටිමීටර 150ක මඳුනක් තුරට එකතු කර ගන්නා ලදී. ඒ හැදිච්ච වායුව ඝන සෙන්ටිමීටර 150ක පරිමාණයක් තියෙන මඳුනකට එකතු කරගත්තා. වායුවේ පීඩනය සහ ස්කන්ධයේ පිළිවෙලින් 831.4යි රසදිය මිලිමීටර්ස් වලින් තියෙන්නේ සහ 0.3 ග්‍රෑම් විය. සෑදුන වායුවේ මෞලික ස්කන්ධය ගණනය කර එහි රසායනික සූත්‍රය දෙන්නලු. යොදාගත් උපකරණ සඳහන් කරනලු. හරි. දැන් බලන්න මෙහෙම එකක දැන් ඔයා ගන්නවා මෙතනින් යන්නේ කවුද? වායුව NO2. උත්තරේ ගන්න තියෙන්නේ කවුද? මේ වායුවේ NO2 කියලා ඔයාලට ඔප්පු කරන්න තමයි තියෙන්නේ මෙන්න මේ තීර තියෙන තත්ත්වත් එක්ක. නේ? නැත්නම් ඇත්තටම කිව්වොත් උතර වෙන ප්‍රතික්‍රියාව මොකද? කොපර් HNO3 එක්ක කරන්නේ මෙන්න මෙහෙම නේද? සාමාන්‍යයෙන් කොපර් HNO3 එක්ක මෙන්න මේක නේද උතර වෙන ප්‍රතික්‍රියාව. මේ උතර කොපර් වලට HNO3 දැම්මම මෙන්න මේක තමයි වෙන්නේ. මෙතන NO2 පිට වෙලා තියෙනවා නේද? මෙන්න මේක ඔප්පු කරන්න ඕනේ NO2 තමයි එතන පිට වෙන්නේ කියලා. දීලා තියෙන දත් බලන්න ස්කන්ධ දීලා තියෙනවා, පීඩන දීලා තියෙනවා, පරිමාණ දීලා තියෙනවා. මෙහෙම එකක් ගමන් මොනවද ඔයාලා දැන් සමීකරණ? PV සමානයි nRT. එතකොට ඔයා මෙතන ගන්න කල්පනේ මොකද්ද? මම හිතනවා මේ වායුව පරිපූර්ණයි කියලා නේ. එතකොට උපකල්පනේ වායුව පරිපූර්ණ විදිහට සලකලා ඔයා මේකට දාන්න මොකද්ද? PV සමානයි nRT. ප්‍රශ්නේ කියන්නේ මොකද්ද බලන්න? මේ පිට වෙන වායුවේ මෞලික ස්කන්ධය හොයන්නලු. නේ? මෞලික ස්කන්ධය හොයලා මේ කවුද කියලා ඔයාලට බලන්න කියලා තියෙන මුලින්ම මෞලික ස්කන්ධය හොයලා තමයි මේ කවුද කියලා අඳුර ගන්න තියෙන්නේ නේ. හරි. බලන්න. මෞලික ස්කන්ධය මේ පදේ වෙනස් කරලා මෞලික ස්කන්ධය දාගන්න නම් මොකද කරන්න තියෙන්නේ? ඔයා දන්නවා මෞල ගණන සමාන වෙන්නේ මොකටද? මෞල ගණන සමාන වෙන්නේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධයටනේ. ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය මෞල ගණන කියන්නේ. එහෙනම් මෙතන මේ තියෙන මෞල ගණන මේ n කියන පදය මම අස් කරනවා කාගෙන්ද? මෙන්න මේ සිම්පල් m බෙදීම කැපිටල් M වලින්. ඒ කියන්නේ PV සමානයි m බෙදීම කැපිටල් M වතාවක් RT නේ? මට ඕනේ මෙන්න මේ m නේද? මෞලික ස්කන්ධයනේ. මම ඒක උක්ත කරනවා. මෞලික ස්කන්ධය m සමානයි කැපිටල් M සමානයි m RT බෙදීම BP. තව දෙයක් මේ බලන්නකෝ. ඔයා දන්නව නේද? ඝනත්වය සමානයි මොකද? ස්කන්ධය බෙදීම පරිමාණය. ස්කන්ධය බෙදීම පරිමාණය ඝනත්වය කියන්නේ. එහෙනම් මට මෙන්න මෙතන තියෙන m බෙදීම v වෙනුවට මට මොකද ලියන්න පුළුවන්? d කියලා. ඝනත්වය කියලා ලියන්න පුළුවන් නේ? එතකොට මට මෙතන ලියන්න පුළුවන් m සමානයි d r t බෙදීම p කියලා. දැන් මොකද කරන්නේ? r දන්නාද? දන්නවා. p දන්නාද? ඔව් දන්නවා. එතකොට t සෙල්සියස් 33 සෙල්සියස් කැල්වින් කරනවා 273ක් එකට එකතු වෙනවා. t දන්නවා, r දන්නවා, p දන්නවා. බලන්න වරහන් ඇතුලේ දීලා තියෙනවා රසදිය මිලිමීටර එකක් කියන්නේ පැස්කල් වලින් 133.3ක් කියලා. එතකොට ඒක පැස්කල් කරගන්නත් පුළුවන් දීලා තියෙන පීඩනය. හරි රෙඩි ඝනත්වය. ඝනත්වය හොයාගන්න තමයි ස්කන්ධයේ පරිමාණය කියන්නේ. බලන්න ස්කන්ධය දීලා තියෙනවා 0.3 ග්‍රෑම් කියලා. පරිමාණ දීලා තියෙනවා ඝන සෙන්ටිමීටර 150යි කියලා නේ. හරි. අපි මේක සම්පත ඒකක වලින් ආදේශ කරමු. මේ සම්පත ඒකක වලට දැන් බලන්න ඝනත්වය හොයමු. ඝනත්වය කියන්නේ d සමාන m බෙදීම v නේ. මම ඝනත්වය හොයනවා. d සමානයි ස්කන්ධය කීයද? 0.3 ග්‍රෑම් නේ. පරිමාණ කීයද? 150. මේ ඇවිල්ලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර නේ.
ඝන සෙන්ටිමීටර ඝන මීටර කරනවා මොකද කරන්න ඕන? වැඩි කරන්න ඕනි 10 ඍණ 6. එතකොට එනවා මෙතන ඝන මීටර්ස්. එතකොට ඕක සුළු කරාම ඝනත්වයට එනවා. ඝනත්වය කීයක් වෙනවද? 2 වැඩි කිරීම 10 3යි ග්‍රෑම් ඝන මීටරයට. මෙන්න ඝනත්වය. දැන් මේක මොකද කරන්නේ? මෙතන ආදේශ මොකද? D දන්නවා, I දන්නවා, T දන්නවා, P දන්නවා කියලා වලින් හොයන්න පුළුවන්. දැන් බලන්න ආදේශය m සමානයි. D කියන්නේ කොච්චරද? 2 වැඩි කිරීම 10 3යි. ග්‍රෑම් ඝන මීටරයට වැඩි කරනවා. R කීයද? 8.31 ජූල් කෙල්විනයට මවුලයට වැඩි කරනවා. T උෂ්ණත්වය 33ට 273ක් එකතු වෙනවා. එතකොට කීයද? 306යි කෙල්වින්. කෙල්වින් 306යි. මේක බෙදන්න ඕනි පීඩනය. දීලා තියෙන 831.4 කියලා රසදී මිලිමීටර්ස් වලින්. 831.4. මේක මම පැස්කල් කරන්න වැඩි කරන්න කීයද? 133.3. මේක සුළු කරාම ඔයාලට උත්තරයක් එන්න ඕනි m වලට කොච්චරද? 46යි ග්‍රෑම් මවුලයට. m වලට උත්තරේ කීයේ? 46යි ග්‍රෑම් මවුලයට. දැන් බලන්නකෝ. දැන් මුලින්ම කියන්නේ n හා o කියන දෙක විතරක් වඩපුයි කියලා. එහෙනම් ඔයා දන්නවා මේ 46ක් එන්න නම් මෙන්න මේ NO2 නෙවෙයි ඉන්න ඕනේ. NO2 නෙන්නේ ඒ කියන්නේ පිට වෙන වායුව කොහොමද? NO2. ඒ නයිට්‍රජන් වල 14යි මෞලික ස්කන්ධය. ඔක්සිජන් එක්කෙනෙක්ගේ 16යි. ඒ කියන්නේ දෙකක් නම් 32යි. 32යි විතර 14යි කීයේ? 46යි. ඔන්න දැක්කද? ඒ කියන්නේ මම පෙන්නුවා මෞලික ස්කන්ධය 46යි. ඒ නිසා මෙතන පිට වෙන වායුව කොහොමද? NO2. හරි ඔන්න එහෙනම් B කොටස හරි. දැන් බලන්න ඒකේ C කොටස. C වලින් කියනවා දී ඇති උෂ්ණත්වයකදී එක හා සමාන A හා B වාජන දෙකක් තුල පිළිවෙලින් සංයුක්ත ජලය සහ ඝන ඩෙසිමීටරයට මවුල 3ක සාන්ද්‍රණයක් තියෙන ග්ලිසරෝල් ජලීය ද්‍රවණ සමාන පරිමාණ අඩංගු වේ. හරිද? A හා B කියලා වාජන දෙකක් තියෙනවා. එකක ඉන්නේ ජලය විතරයි. හරිද? හරිද? මෙන්න A B. මේකේ ඉන්නේ ජලය විතරයි. මේකේ ජලය විතරයි ඉන්නේ. මෙතන කවුද ඉන්නේ? ග්ලිසරෝල්. ග්ලිසරෝල් ජලීය ද්‍රවණය. මෙතන ඉන්නේ ජලය විතරයි. මෙතන ග්ලිසරෝල් ජලීය ද්‍රවණය කියන සාන්ද්‍රණය සාන්ද්‍රණය තුනක් එක්ක. හරිද? මොකද කියන්නේ? මේකෙන් අහනවා දෙන්න ඉන්නේ සමාන පරිමාණ. පළවෙනි කොටසෙන් අහනවා A හා B වල අඩංගු දෑහි වාෂ්ප පීඩනය. දෙවෙනි කොටසෙන් අහනවා A හා B වල අඩංගු දෑහි තාපාංක හේතු දක්වමින් සංසන්දනය කරන්න ඕන. ඉතින් මොකද මෙතන ඉන්නේ කවුද? ජලාණු විතරයි. නේ? ජලාණු අතර තියෙනවා හයිඩ්‍රජන් බන්ධන. හරි. මෙතන ග්ලිසරෝල් ජලීය ද්‍රවණයක් තියෙනවා. එතකොට ඔයා දන්නවා මේ ජලීය ද්‍රවණය ජලාණු අතර තියෙනවා හයිඩ්‍රජන් බන්ධන. එතකොට ග්ලිසරෝල් කියන්නේ ඇල්කොහොල් එක. ග්ලිසරෝල් මෙයා ගාව තියෙන මොනවද? ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන. එතකොට ග්ලිසරෝල් ජලය අතර තියෙනවා හයිඩ්‍රජන් බන්ධන නේ. එතකොට බලන්නකො මෙතන තියෙන්නේ මෙතන ජලය අතර විතරයි හයිඩ්‍රජන් බන්ධන තියෙන්නේ. මෙතන ජලය අතර තියෙනවා ඊට පස්සේ ග්ලිසරෝල් ජලය අතර තියෙනවා ග්ලිසරෝල් වල අතර තියෙනවා. එතකොට මෙතන තියෙන ආකර්ෂණ බල ප්‍රබලතාවයට වඩා මෙතන තියෙන ආකර්ෂණ බල ප්‍රබලතාවය වඩා වැඩි. ආකර්ෂණ බල ප්‍රබලයි කියන්නේ එයා වාෂ්ප වෙන්න කැමතිද? නෑ. එයා වාෂ්ප වෙන්න කැමති නෑ. තදින් බැඳගෙන ඉන්නේ ආකර්ෂණ බල වඩා ප්‍රබලයි. එහෙනම් ආකර්ෂණ බල ප්‍රබලයි කියනාගේ වාෂ්පශීලීතාවය මොකද වෙන්න ඕනේ? අඩුයිනේ. ආකර්ෂණ බල ප්‍රබලයි කියන්නේ වාෂ්පශීලීතාවය වඩා අඩුයි.
වාෂ්පශීලීතාවය අඩුයි නම් එහෙනම් පළවෙනි එකේ උත්තරේ මුලින්ම හරිනේ. ඊට පස්සේ ඊගාවෙකින් අහන්නේ තාපාංකය. වාෂ්පශීලීතාවය අඩුයි නම් තාපාංකය මොකද වෙන්නේ? වැඩි වෙන්න ඕනේ නැද්ද? ඇයි? වාෂ්ප වෙන්න කැමති නැහැ. එහෙනම් එයාව අපි වැඩිපුර තාපය දීලා තමයි එයාව අපිට එළියට යවන්න වෙන්නේ නේ. වැඩිපුර තාපය දෙන්න ඕනේ. වාෂ්පශීලීතාවය අඩු එක්කෙනාට නේ. එහෙනම් වාෂ්පශීලීතාවය අඩු එක්කෙනාට තාපාංකය මොකද වෙන්නේ? වැඩි නේ. එතකොට දෙවෙනි කොටසට උත්තරේ හරි. ඊ කොටස දී ඇති උෂ්ණත්වයකදී සමෘද්ධ ප්‍රාජනයක් තුළ C හා D ද්‍රව මිශ්‍ර කිරීමෙන් පරිපූර්ණ ද්‍රවණීය ද්‍රව මිශ්‍රණයක් සාදන ලදී. මෙම උෂ්ණත්වයේදී C හා D හි වාෂ්ප පීඩන පිළිවෙලින් PC සහ PD වන අතර C හා D හි සංයුක්ත වාෂ්ප පීඩන පිළිවෙලින් P0C සහ P0D වේ. ද්‍රව කලාපෙහි C හා D මවුල භාගයන් පිළිවෙලින් XC සහ XD වේ. රෝමිලකන් එකකින් අහනවා මෙම උෂ්ණත්වයේදී C හි සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය සඳහා ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්නලු. හරි. සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය සඳහානේ. රවුල් නියමයට අනුව ඔයා ගන්නවා රවුල් නියමයෙන් හදනවා PC සමානයි P0C x C කියලානේ. PC සමානයි P0C x C. ඒ වගේම තමයි වාෂ්ප පීඩන පාතනය. සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය යන්නේ අපි මුලින්ම බලමු වාෂ්ප පීඩන පාතනය. සාමාන්‍යයෙන් දැන් ද්‍රවණීය ද්‍රාවණයක් හදන්න තියෙන්නේ. එතකොට සංශුද්ධ අවස්ථාවේ ඉන්නවට වඩා දැන් යාගේ පීඩනය මොකද වෙන්නේ? ටිකක් අඩු වෙනවා නේ. ඒ දෙන්නේ එකතු කරලා දැන් මිශ්‍රණයක් හදලා තියෙන්නේ. එතකොට සංශුද්ධ අවස්ථාවේ පෙන්වනවා නම් එයාගේ සංශුද්ධ අවස්ථාවේ පීඩනය කොච්චරද? P0C නේ. ඒකේ දැන් පෙන්වන පීඩනය PC කියලා මම කරා. ඒ දීලා තියෙනවා දැන් මෙයාගේ වාෂ්ප පීඩනය PC සංශුද්ධ අවස්ථාවේ P0C කියලා. එතකොට වාෂ්ප පීඩන පාතනය කියලා කියන්නේ P0C කින් අඩු වෙන්න ඕනේ PC. මේක තමයි වාෂ්ප පීඩන පාතනය. මේක තමයි මේ P0C ඉඳලා PC කියලා කියන්නේ. මේ ඇවිල්ලා වාෂ්ප පීඩන පාතනය. එතකොට මෙතන මේ PC වෙනකොට මට ආදේශ කරන්න පුළුවන් නේද P0C XC කියන එක. P0C XC. ඒ කියන්නේ මේකට මට ආදේශ කරන්න පුළුවන් මොකද? P0C ඍණ මේ වෙනකොට ආදේශ කරනවා P0C XC කියලා. නේ? හරි. දැන් මේකම ලියන්න පුළුවන් නේද? P0C මේ දෙන්නට පොදුයි. එයාව එළියට ගන්නවා. එක ඍණ XC කියලා ලියන්න පුළුවන් නේද? ඔයා දන්නවා මේ දෙන්න මේ ද්‍රව මේක හැදිලා තියෙන කවුද දෙයන්ගේ මිශ්‍රණය? C2 D2 එකතු වෙලානේ. එහෙනම් C වල මූල භාගයයි D වල ද්‍රව කලාපයේ මූල භාගය එකතු තියෙන. එකයි. එකකට සමානයි නේ. එහෙනම් XC වෙනුවට XD වෙනුවට මට ලියන්න පුළුවන් මොකද්ද? XD වෙනුවට මට ලියන්න පුළුවන් එක ඍණ X C කියලා නේ. XD වෙනුවට මට ලියන්න පුළුවන් එක ඍණ X C කියලා. මේ බලන්න එක ඍණ X C. ඒ කියන්නේ හරියට මේ XD වගේනේ. එහෙනම් මේක සමාන වෙන්නේ කාටද? P0C X D නේද? මේ එක ඍණ XC මේ කැලේ වෙනකොට මම ගත්ත කවුද? XD කියලා. එහෙනම් ඒ වෙනකොට මට XD ලියන්න පුළුවන්. ඒ කියන්නේ වාෂ්ප පීඩන පාතනය මේක සමානයි කාටද? මෙන්න මෙයාටනේ. ඒ කියන්නේ P0C ඍණ PC සමානයි P0C X D. මේ වාෂ්ප පීඩන පාතනය මෙයාට සමාන. सापेक्ष वाष्प पीड़न पातने हानि सापेक्ष එහෙනම් සංශුද්ධ අවස්ථාවේ එයාගේ සංශුද්ධ වාෂ්ප පීඩනය තියෙනවනේ. ඒ කියන්නේ P0C. එයාට සාපේක්ෂව මෙන්න මෙයා තමයි ඔය අහන්නේ. ඒ කියන්නේ P0C ඍණ PC බෙදීම P0C සමානයි X D. මෙන්න මේක තමයි ඔය
සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය. සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය සමානයි D වල ද්‍රව කලාපයේ මවුල භාගයට නේ. C වල සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය සමානයි D වල ද්‍රව කලාපයේ මවුල භාගයට. දැක්කද? පළවෙනි ප්‍රශ්න උත්තරය තමයි ඔන්න ඕක. දැන් බලන්න ඒකෙම දෙවෙනි කොටස. දෙවෙනි කොටසෙන් අහනවා සෙල්සියස් 25 දී ජලය ග්‍රෑම් 900ක් තුල ග්ලිසරෝල් මවුල එකක් දිය කිරීමෙන් ද්‍රාවණයක් සාදන ලබයි. එහි පළවෙනි එකෙන් අහනවා සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය රසදිය මිලිමීටර්ස් වලින්, දෙවෙනිට අහනවා වාෂ්ප පීඩනය රසදිය මිලිමීටර්ස් වලින් ගණනය කරන්නලු. දීලා තියෙනවා සෙල්සියස් 25 දී ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය රසදිය මිලිමීටර්ස් 24ක් කියලා. හයිඩ්‍රජන් වල ඔක්සිජන් වලයි මෞලික ස්කන්ධයක් දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා සෙල්සියස් 25 දී ග්ලිසරෝල් වල සංතෘප්ත වාෂ්ප පීඩනය නොගිනිය හැකි තරම් කුඩායි. මොකද කරන්නේ තියෙන්නේ? පළවෙනි එක හරිය සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය. ජලය ග්‍රෑම් 900ක් ඉන්නවලු ග්ලිසරෝල් මවුල එකක් ඉන්නවලු. හරිද? ඔය නොකිය කියන්නේ කෙලින්ම ඔයා ඔතන බලන්න මවුල දීලා තියෙනනේ. ඒ කියන්නේ කෙලින්ම මේ XD හම්බවනම් හරිය නැද්ද? XD වෙන්න තියෙන්නේ කෙලින්ම මේ සාපේක්ෂ වාෂ්ප පීඩන. ඒ අන්තිමට PC වල අහන්නේ. ඒ කියන්නේ මේක මේ පීඩන ආදේශ කරලා පළවෙනි උත්තරේ වල ගන්න බෑනේ. එහෙනම් ඔයා දන්නවා මේ කැලලට සමාන වෙන්නේ කවුද? D වල මවුල භාගය. ඔයා දන්නවා D වල මවුල භාගය කියන්නේ කොහොමද? D වල මවුල භාගය කියන්නේ කොහොමද? මුළු මවුල ගණන ND ධන NC වලින් ND මේක තමයි XD කියන්නේ නේ. D වල මවුල භාගය ගන්න මුළු මවුල ගන්න D වල තියෙන මවුල ගන්න නේ ද්‍රව කලාපේ. මේක තමයි XD. ඉතින් මෙතනත් XD මම උත්තර කරගත්තා මෙතනත් XD. එතකොට මෙයයි සමානයි නේද? ඒ කියන්නේ මේ සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය කියුවත් එකයි. ඔයා මෙන්න මෙතන මෙයාගේ මවුල භාගය හෙවොත් එකයි. මොකද වාඩ් දීලා තියෙන ස්කන්ධ පද මවුල දීලා තියෙනවනේ. ඒක කෙලින්ම නෑ කරන්නේ. ඒ කියන්නේ කෙලින්ම ආයතනිකව සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය. දැන් බලන්න මෙයාගේ D කියලා මම ගත්තේ ග්ලිසරෝල්. ග්ලිසරෝල් වල මවුල ගන්න කීයද? මවුල එකයි. මෙයාගේ මවුල එකයි. බෙදන්න ඕනි. ග්ලිසරෝල් වල මවුල එකයි. ජලයේ මවුල ගන්න. මවුල ගන්න තමයි ස්කන්ධයකදී මෞලික ස්කන්ධය. ස්කන්ධය 900යි. මෞලික ස්කන්ධය ජලයේ 18යි නේ. මේකෙන් බෙදනවා. එතකොට එනවා මෙතන XD වල මවුල භාගය. මේක සුළු කරාම එනවා XD වල උත්තරයක් 0.02ක් වගේ. මවුල. කොච්චරද මවුල 0.02ක් වගේ. එතකොට හරියනේ. මවුල නෙවෙයි මෙතන දැන් මෙතන මවුල මෙතනත් මවුල මේකෙත් මවුල සුළු වෙලා යන්නේ. එතකොට මේකට මේක කැපෙනවනේ. එතකොට කෙලින් මේක කවුද? සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය. එහෙනම් කොච්චරද? 0.02. 0.02ක් කියලා. ඊට පස්සේ කියනවා වාෂ්ප පීඩනය ගණනය කරන්නලු. දැන් මොකද කරන්න තියෙන්නේ? මෙන්න මෙයාට ආදේශ කරන්න තියෙන්නේ නේ. දැන් ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය 24ක් කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ P0C ඔයා දන්නවා. මෙන්න මෙයා තමයි හොයන්න තියෙන්නේ. D වල අගයක් දන්නවා කීයේ? 0.02යි කියලා. එහෙනම් මෙතනට P0C වෙනුම මොකද කරන්න තියෙන්නේ? P0C වෙනුම 24 ආදේශ කරා. PC තමයි අහන්නේ. P0C වෙනුම 24 මේක සමානයි 0.02යි. ඒ D වල පවුල භාගය හොයාගත්තනේ මෙතන. XD 0.02යි කියන්නේ. එතකොට ඕක සුළු කරාම PC වලට උත්තරයක් එනවා 23.52 ප්‍රසදිය මිලිමීටර්ස්.
23.5 රසදිය මිලිමීටර්ස්. ඔන්න 2025 ලෙවල් එකේ 6 වෙනි ගානම සාකච්ඡා කරා. ඕගනික් එකේ මම හරි සාකච්ඡා කරලා ඇති. ඔයාලට මොනවා හරි ඒක දැනගන්න දේවල් තියෙනවා නම් ඒක ගන්න මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න.